ආයිබෝවන් මේ උණුසුම් පුවතක නෛතික පසුබිම කතා කරන ලීගල් ඇක්ෂන් හොට් ටොපික්. දවස් 19කට පස්සේ අධිකරණ වරෙන්තුවක් නිකුත් කළා තියෙන පොලිස්පති වැඩ ලක් කළා තියෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. මා පෙරපටන් කීව කතාවක් තමයි මේ ගැන කතා කරපු හැමෝවත් එක්කම ලංකාවේ කිසිම පොලිස් නිලධාරියෙක් දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ කියන එක. සමහරු කිව්වා නෑ එහෙම නෑ අපේ පොලිසිය හරි දැන් එහෙම දේශපාලනික නෑ ලොක්කන්ගේ වැරදි නම් වරදක කවුරු කරත් වරද තමයි. පොලිසිය යනවා පරීක්ෂණ පවත්වලා දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගන්නවා කියලා. හැබැයි සමහරු කීවා නෑ එහෙම නෑ අපේ ලංකා පොලිසිය හරි ස්වාධීනයි. දැන් දේශපාලන බලපෑමක් නෑ අපේ පොලිසිය තමන්ගේ ලොක්කා උනත් ගිහිල්ලා දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගනී කියලා. ඊයේ වෙනකොට අපිට ආරංචි වුණා CID එකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගන්න පරීක්ෂණ පවත්වනවා කියලා. ඔන්න ඔය අතරේදී තමයි දේශබන්දු තෙන්නකෝන් අද උදෑසන ගිහිල්ලා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වෙලා තියෙන්නේ. මං කිව්ව කතාව හරි. කිසිම පොලිස් නිලධාරියෙක් දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගත්තේ නැහැ. හැබැයි ඊයේ දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කරා CID එකේ නිලධාරීන් ගිහිල්ලා. මෙතනදී හොයාගෙන තියෙනවා විදේශීය මත්පැන් බෝතල් 795ක් ආසන්න ගාණක්. ඊට අමතරව වයින් බෝතල් විශාල ගාණක්. දැන් ප්‍රශ්නයක් තියෙනවා. අද දවසේ කතා වෙන ප්‍රධාන මාතෘකාව තමයි දේශබන්දු තෙන්නකෝන්ගේ ගෙදර ගෙයක්ද එහෙම නැත්නම් තැබෑරුමක්ද කියලා. වයින් ස්ටෝර්ස් එකක්ද කියලා. දැන් ප්‍රශ්නයක් එනවා රටේ ප්‍රධාන නීති ආරක්ෂා කරන්න ඉන්න නිලධාරියා අමතක කරන්න එපා මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. එතකොට කාටවත් ප්‍රශ්නයක් වෙනවා අරක්කු මෙච්චර ප්‍රමාණයක් ආරංචියේ හැටියට නිවැරදි කිරීමට යටත්ව බෝතල් විස්කි බෝතල් හෝ ලීටර් මොකක් හෝ එකකයක් 795ක් ළඟ තියාගත්ත කියලා තමයි තියෙන්නේ. දැන් මේක බරපතල ප්‍රශ්නයක්. කට්ටිය අපිට කතා කරලා අහනවා එහෙම තියාගන්න පුළුවන්ද? උත්තරය සරලයි. ඔව් එහෙම තියාගන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? එයා මේ රටේ පොලිස්පති හින්දාද? නෑ. මේකේ නීතිමය තත්ත්වය අපි පැහැදිලි කරගන්න ඕන. මේක තමයි අද දවසේ අපි කතා කරන්නේ. එහෙම කෙනෙකුට අරක්කු බෝතල් විදේශීය මත්පැන් බෝතල් 795 මෙච්චර විශාල ප්‍රමාණයක් ළඟ තියාගන්න පුළුවන්. ඔව්. රටේ නීතිය අනුව සාමාන්‍ය නීතිය අනුව තැනැත්තෙකුට මිලදී ගැනීමට හා ප්‍රවාහනයට අවසර තියෙන්නේ ලීටර් 7.5යි. ඒ කියන්නේ අරක්කු බෝතල් නම් මිලිලීටර් 750යි බෝතල් නම් 10ක් විතරයි. මේක අරක්කු වලට විදේශීය මත්පැන් වලට හා බියර වලට මේ නීතිය අදාළයි. ඕක තමයි අපි හැමෝම දන්න සීමාව. අපේ ගෙදර වෙඩින් එකක් තියෙනවා නම් අපි වෙඩින් එකට අරක්කු බෝතල් අරන් යනවා නම් මත්පැන් අරන් යනවා නම් අපි බාර් එකට ගිහිල්ලා වයින් ස්ටෝර්ස් එකට ගිහිල්ලා 10 වෙනම බිල් කරලා වෙන වාහනවල තමයි අරන් යන්නේ. ඒක තමයි රටේ නීතිය. දැන් ඒක රටේ නීතිය නම් දේශබන්දු තෙන්නකෝන් ගාව තිබ්බ මේ 795 නීති අනුකූල වෙන්නේ කොහොමද? ඔතන තමයි ප්‍රශ්නේ. නීතියේ තියෙන්නේ මොකද්ද? නීතියේ තියෙන්නේ බලපත්‍රයක් ගන්න ඕන විකිණීමට හා ප්‍රවාහනයට. විකුණන්න හා ප්‍රවාහනය සඳහා විතරයි අපි බලපත්‍රයක් ගන්න ඕන. හැබැයි කිසියම් කෙනෙක්ගේ පුජ්‍යලික සන්තකේ තමන්ගේ පුජ්‍යලික පරිභෝජනයට සද්භාවයෙන් තියාගෙන ඉන්න අරක්කු හෝ විදේශීය මත්පැන් ප්‍රමාණය ගැන සීමාවක් සුරාබදු ආඥා පනතේ නැහැ. සුරාබදු ආඥා පනතට ළඟදී ආපු ආඥා පනතට ආව සංශෝධනයක් නෙවෙයි ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරපු ගැසට් නිවේදනයක තියෙනවා ප්‍රවාහනය හා විකිණීම හා සන්තකය ලීටර් 80යි කිය. හැබැයි මේ කියන්නේ ප්‍රවාහනයට අදාළ විතරයි. මේ ගැසට් නිවේදනයේ කිසිසේත් මුල් පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වෙන්නේ නැහැ. හේතුව මුල් පනත සම්මත කරන්නේ මේ රටේ ව්‍යවස්ථාදායකය.
පාර්ලිමේන්තුව විසින් තමයි මේ මුල් පනත සම්මත කරන්නේ. මොකක් හෝ තිබ්බ ව්‍යවස්ථාදායකයෙකු විසින්. හැබැයි මේ විදේශීය මත්පැන් ලීටර 80ක් සන්තකේ තබා ගන්න පුළුවන්, විකුණන්න පුළුවන්, ප්‍රවාහනය කරන්න පුළුවන් කියලා නීතිය ගේන්නේ ඇමතිවරයා. ඇමතිවරයෙකුගේ රෙගුලාසි වලින් කිසිසේත් ලංකාවේ ව්‍යවස්ථාදායක සම්මත කරපු නීතියක් අභිබවා යා නොහැක. ඒක නිසා මතක තියාගන්න. ලංකාවේ නීතිය මේ වන විට බලපවත්නා නීතිය සුරාබදු ආඥා පනත. සුරාබදු ආඥා පනත පැහැදිලිව කියනවා විදේශීය මත්පැන් හෝ අරක්කු හෝ බියර තමන්ගේ පුද්ගලික පරිභෝජනයට සත්භාවයෙන් ළඟ තියාගැනීම සම්බන්ධයෙන් සීමාවක් ඇත්තේ නෑ. ඒ අර්ථයෙන් ගත්තාම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ ගෙදර අරක්කු බෝතල් විදේශීය මත්පැන් බෝතල් 795 තිබීම නීති විරෝධී කටයුත්තක් නෙවෙයි. එහෙනම් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඊයේ CID එක ගිහිල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ ගෙදර තිබිලා මේ දේවල් අත්අඩංගුවට රන් මේ නටපු නාඩගම මොකද්ද කියලා. මට හිතෙන්නේ එහෙම දෙයක් තමයි. පොලිසියට එහෙම අත්අඩංගුවට ගන්න බෑ. අත්අඩංගුවට ගන්න පුළුවන් සැකපිට. හැබැයි නීතිය හැටියට කෙනෙක් සත්භාවයෙන් තමන්ගේ ගෙදර තියාගෙන ඉන්නවා නම් තමන්ගේ පුද්ගලික පරිභෝජනයට එවැනි විදේශීය මත්පැන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් නැහැ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් යකඩෝ බෝතල් 795 දේශබන්දු තෙන්නකෝන් බොණ්ඩ තියාන හිටියද කියලා. බොණ්ඩම ඕනේ විකුණන්න නැතුව ඒක කෙනෙකුට තෑග්ගක් හැටියට දෙන්න, ගෙදරට කවුරු ආවම ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න මේ ඕන දෙයකට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අලෙවි කරන්න බෑ. මතකනේ වචනේ සත්භාවයෙන් පුද්ගලික පරිභෝජනයේ තියාගන්න මත්පැන් සඳහා සීමාවක් නැහැ. මේ සම්බන්ධයෙන් තවදුරටත් කාට හරි මේ විදේශීය මත්පැන් හෝ අරක්කු හෝ බියර් ගැන තියාගන්න පුළුවන් සන්තකය පිළිබඳ හෝ අලෙවි කිරීම ගැන තවදුරටත් කාට හරි දැනගන්න පුළුවන් නම් මේ උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්.